ආදර දෙමව්පියනි ඔන්න අද මම ඔයගලන්ට කතා කරන්න ඉන්නේ මේ විභාග ගැන. මේ විභාග සීසන් එකනේ. ඉතින් එතකොට දෙමව්පිය විදියට අපි ගොඩාක් ප්‍රෙෂර් වෙලා ඉන්නේ අපේ දරුවා ලකුණු ගනීද? එයා පන්තියේ කීවිනියා වෙයිද? එතකොට එයාගේ රිපෝට් එක හොඳ තත්ත්වෙන් තියෙයිද? ඇයි අපි මෙච්චර ප්‍රෙෂර් වෙන්නේ? දෙමව්පිය විදියට අපේ වගකීම මොකක්ද? අපේ වගකීම තමයි අපේ දරුවට ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම. ඒක තමයි අපේ මූලික වගකීම. දරුවට අපි හැමතිස්සෙම කියනවා නම් පුතේ ඔයා ලකුණු 100 ගන්න 90 ගන්න ඕනේ. පන්තියේ 5 දෙනා අතර පළවෙනි 5 දෙනා අතර ඉන්න ඕන කියලා අපි මේ විදිහට දරුවව ස්ට්‍රෙස් කරනවා නම් මේ ආරක්ෂිත පරිසරය අපි නිර්මාණය කරලාද? මොකද දරුවා අනිවාර්යෙන් හිතනවා මම ලකුණු 90ට වඩා ගත්ත නැත්නම් අම්මට දුක හිතෙයි. එතකොට අම්මා මට ආදරේ නැතුව යයි. අපි කියනවට වඩා දෙයක්. අපේ ඉමෝෂන්ස් වලින් අපි ප්‍රකාශ කරන දේ තමයි දරුවගේ ඔළුවට යන්නේ. ඉතින් දෙමව්පියෝ විදිහට අපි ඇත්තටම ටිකක් මොහොතක් හිතමු මේ ලකුණු අනකට දරුවා මොකද කරන්නේ? හරි ගණන් වලට 100ක් අරගෙන තියෙනවා. විද්‍යාවටත් 100ක් අරන් තිබ්බා. දැන් ඔය 100 ගත්ත නිසාම යාට ජීවිතේ ජය ගන්න පුළුවන්ද? ඒත් අද දරුවා මොන ලකුණු මට්ටම ගත්තත් ඔබ කියනවා නෑ පුතේ ඔයා ඊළඟ පාර try කරන්න. ඔයාට අනිවාර්යෙන් පුළුවන්. ඔයා මගේ හොඳ පුතානේ කියලා ඒ පන්නරේ දරුවාගේ ඔළුවට දුන්නොත් ඒ මනස වැඩෙන විදිහට යාට එයාගේ ජීවිතේ ජයග්‍රහණය කරන්න පුළුවන් නේද? ඉතින් දෙමව්පියනේ පොඩ්ඩක් හිතන්න. අද ලකුණු නිසා දරුවව මානසිකව පීඩනයට ලක් කරන්න එපා. හැමතිස්සෙම හිතන්න මේ මගේ දරුවා. මෙයා අද ලකුණු ගන්න එක නෙමෙයි මට ඕනේ. කවදා හරි ආ සාර්ථකව ජීවිතේ ජය ගන්නයි මට ඕන. ඒ වෙනුවෙන් අපි අද කැප වෙලා වැඩ කරමු. දරුවට හැමතිස්සෙම ආරක්ෂිත පරිසරයක්. ඒ කියන්නේ යාගේ මනස ආරක්ෂා කරන්න. හැමතිස්සෙම පොසිටිව් දේ දෙන්න. දැන් අපි මල් වත්තකට ගියොත් හැම මලක්ම එකපාරම පීදෙන්නේ නැහැනේ. සමහරක් මල් රැට පීදෙනවා. සමහරක් ඒවා දවල්ට පීදෙනවා. එතකොට අපේ දරුවොත් එහෙමයි. හැම දරුවම එක වගේ නෑ. ඔබට ඉන්නේ යුනික් දරුවෙක්. එතකොට ඒ දරුවට මානසික පෝෂණය දෙන්න. ශාරීරික පෝෂණය වගේම මානසික පෝෂණය අත්‍යවශ්‍ය දෙයක්. ඔබේ දරුවා එයාගේ කාලේ, එයාගේ අවස්ථාව එක්ක ලස්සන මලක් වගේ අනිවාර්යෙන් පිබිදෙනවා. එතකන් ඔබ අනිවාර්යෙන් දරුවව ශක්තිමත් විදිහට අල්ලගෙන ඉන්න දරුවගේ මනස පෝෂණය කරන්න. ඒක තමයි දෙමව්පියන් වන අපේ වගකීම.